ටෙක්නිකල් ඉන්ඩිකේටර්ස් සියල්ලම නෙගටිව් වෙන තත්ත්වයක් තුලදී අඛණ්ඩව ෆොරින් සේලින් වර්ධනය වෙන කොළඹ කොටස් වෙළඳපොළ වර්තමාන දිසාන්තිය. New Millennium all in one. Join us. Unlock your every stock market secrets. Success your financial goals. Please subscribe now. ආයිබෝවන් සුබ දවසක් කියලා මුලින්ම මෙම channel එක හා සම්බන්ධ වෙලා ඉන්න ඔබ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දිනේදීත් මෙම සත්‍ය අන්තය කරන වීඩියෝ මාලාව තුලින් අපි මේ සූදානම් වෙලා ඉන්නේ කොළඹ කොටස් වෙළඳපොළ පසුගිය සතිය තුල ඇතිවෙච්ච සුවිශේෂී සිදුවීම් සම්බන්ධ කරගෙන ඉදිරිපත් කරනු ලබන සාරාංශයකටයි මෙම වීඩියෝ එක හා සම්බන්ධ වෙන ඔබට කොළඹ කොටස් වෙළඳපොළ පසුගිය සතියේ ප්‍රධාන දර්ශකවල වෙනස් වීම සම්බන්ධයෙන් සාරාංශයකුත් ඒ වගේම ටෙක්නිකල් බිහේවියර් එක පිළිබඳව කරුණු පැහැදිලි කර ගැනීමකුත් ඒ හා සමගම මේ පසුගිය සතියේ හා ඊට පෙර මාකට් එකේ ඇතිවිච්ච තත්ත්වයන් මත පදනම් කරගෙන ඒ ඩේටා මත පදනම් කරගෙන එළබෙන සතිය මාකට් එක කොයි වගේ දිශාන්තියකට ගමන් කිරීමේ හැකියාවක් තිබේද කියන දේ ගැන ඉදිරිපත් කරනු ලබන පූර්ව කථනයකුත් තමයි මේ channel එක තුලින් සූදානම් කරලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකල් රැඳිලා ඉඳලා ඔබගේ ආයෝජන දැනුම වඩාත් වර්ධනය කර ගැනීම තුලින් සාර්ථක ආයෝජන ප්‍රතිඵල ලබා ගැනීම සඳහා වීඩියෝ එක හා සම්බන්ධ වෙන්න කියලා ඉල්ලා සිටිනවා. හොඳයි එහෙමනම් අපි මුලින්ම පසුගිය සතිය අවසාන වෙද්දී කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන දර්ශකවල වෙනස් වීම කොයි වගේද කියන දේ ගැන අවබෝධයක් ලබා ගැනීම සඳහා මුලින්ම අපි මේ ASI දර්ශකයට අවධානය යොමු කළොත් පසුගිය පෙබරවාරි 28 වෙනිදායින් අවසන් වුණු සතිය වෙද්දී 16479ක් වශයෙන් තමයි සතිය අවසන් වෙලා තියෙන්නේ. නමුත් මෙම මාර්තු 7 වෙනිදායින් අවසන් වුණු සතිය වෙද්දී 16115 දක්වා ඒකක 364ක් වගේ ටිකක් විශාල ප්‍රමාණයකින් ඒ වගේම percentage එකක් විදිහට ගත්තාම 2.2ක ඍණාත්මක බලපෑමක් සමගින් තමයි සතිය අවසන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේ S&P SL20 දර්ශකයට අවධානය යොමු කළොත් පෙර සතිය අවසන් වෙද්දී 4931ක් වශයෙන් අවසන් වුණු S&P 20 දර්ශකය මෙම සතිය අවසන් වෙද්දී 4808 දක්වා පොයින්ට් එහෙම නැත්නම් ඒකක 123ක් වගේ ප්‍රමාණයකිනුත් ප්‍රතිශතයක් විදිහට ගත්තාම 2.5ක ප්‍රතිශතයකිනුත් පහළ යෑමක් තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ මාකට් ටර්න්ಓවර් එකට අවධානය යොමු කළොත් ඊට පෙර සතියේදී බිලියන 7.8ක් වශයෙන් වාර්තා වුණ එක මෙම සතිය අවසන් වෙද්දී බිලියන 13.65 දක්වා බිලියන 5.85කින් percentage එකක් විදිහට ගත්තාම 75ක් වගේ ප්‍රමාණයකින් ධනාත්මක වර්ධනයක් අපට සතිය අවසන් වෙද්දී දැක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ daily turnover average එකට අවධානය යොමු කළොත් පෙර සතියට සාපේක්ෂව පෙර සතියේදී බිලියන 1.95ක් වශයෙන් තමයි මේ daily turnover average එක වාර්තා වෙලා තියෙන්නේ. නමුත් මෙම සතිය අවසන් වෙද්දී බිලියන 2.73 දක්වා බිලියන 0.78කින් percentage එකක් විදිහට ගත්තාමත් 140ක් වගේ ප්‍රමාණයක ධනාත්මක වර්ධනයක් සමගින් තමයි සතිය අවසන් වෙලා තියෙන්නේ. ඊගාවට අපි මේ net foreign purchases කියන එකට අවධානය යොමු කළොත් ටිකක් කනගාටුදායක විදිහට දැන් අකණ්ඩව මාස දෙකකට වැඩි ප්‍රමාණයක් මේක සේල් එකක් හැටියට තමයි වාර්තා වෙලා තියෙන්නේ. net foreign සේල් එකක් හැටියට මීට පෙර සතියේදීත් මිලියන 184ක් වගේ ප්‍රමාණයක් වාර්තා වුණ එක මෙම මාර්තු 7 වෙනිදායින් අවසන් වෙන සතිය වෙද්දී මිලියන 1831ක් වගේ ප්‍රමාණයක ටිකක් දැවැන්ත net foreign සේල් එකක් හා සමගින් තමයි සතිය අවසන් වෙලා තියෙන්නේ. ඒක පෙර සතියත් එක්ක සාපේක්ෂව බැලුවොත් 895.1ක වර්ධනයක්. නමුත් මේ වර්ධනය ඍණාත්මක වර්ධනයක්.
මාකට් එකට නෙගටිව් බලපෑමක් එල්ල කරන වර්ධනයක්. ඉතින් ඒක ශ්‍රී ලංකා ඉකොනොමි එකටත් එතරම්ම සුබදායී තත්ත්වයක් නොවන බව ටිකක් දැඩිව අවධානය යොමු කරන්න. ඊගාවට අපි මේ වීක්ලි RSI එකට එහෙම නැත්නම් මාකට් වීක්ලි RSI එකට අවධානය යොමු කළොත් මීට පෙර සතියේදී 72.9ක් වශයෙන් තමයි වාර්තා වෙලා තිබුණේ. නමුත් මේම සතිය අවසාන වෙද්දී 67.4 දක්වා පහළට ඇවිල්ලා තිනවා. එහෙම නැත්නම් සාමාන්‍ය මට්ටමකට මේ වීක්ලි RSI එක පත් වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳවත් කතා කරොත් මේකත් මේ වීක්ලි RSI එක මාස දෙකකට ආසන්න කාල සීමාවක් ඕවර්බෝට් සිටුේෂන් එකේ තිබුණා. ඉතින් මෙම සතිය තුලදී යලිත් වතාවක් සාමාන්‍ය මට්ටමකට RSI එක පත් වෙලා තියෙනවා. ඉතින් ඒක පෙර සතියත් එක්ක සාපේක්ෂව බැලුවොත් 7.5ක RSI පහළ යෑමක්. ඒ වගේම මේක හොඳ තත්ත්වයක් විදිහටත් අපට හඳුනා ගන්න පුළුවන් මාකට් එකක් ඉදිරි ගමනක් සෞඛ්‍ය සම්පන්න ගමනක් සඳහා මේ තත්ත්වයක් අත්‍යවශ්‍ය තත්ත්වයක් විදිහට අපට හඳුනා ගන්න පුළුවන්. ඊගාට අපි මේ ටෝටල් ක්‍රොසින් ප්‍රමාණයට අවධානය යොමු කළොත් මිලියන 2911ක් වගේ ටිකක් මේ ටර්න්ಓවර් එකත් එක්ක කම්පෙයාර් කරලා බලද්දී ටිකක් විශාල ක්‍රොසින් ප්‍රමාණයක් සතිය අවසාන වෙද්දී වාර්තා වෙලා තියෙනවා. විශාල වශයෙන් මේ HNB බැංක් එක ඊට පස්සේ මම දැක්ක මේ JKH එකේ විශාල ක්‍රොසින් ප්‍රමාණයක් වාර්තා වෙලා තිබුණා පසුගිය සතිය තුලදී. ඉතින් ඊට පස්සේ අපි තවදුරටත් මාකට් එක තුල ඉක්විටි තත්ත්වයේ වර්තමාන මාකට් එකේ ඉක්විටි තත්ත්වය පැහැදිලි කර ගැනීම සඳහා අවධානය යොමු කළොත් අපට පේනවා මේ ප්‍රයිස් earning ratio එක සතිය අවසාන වෙද්දී 8.70 දක්වා ටිකක් සැලකිය යුතු මට්ටමකින් පහළට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම price to book value එක 1.13ක් වශයෙන් උත් dividend yield එක ගත්තාම 3.41ක් වශයෙන් උත් market cap එක බිලියන 5688ක් වශයෙන් තමයි සතිය අවසාන වෙද්දී වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් මේ price earning ratio එක price to book value එක පහළට එන එක ටිකක් අර ඉන්වෙස්ටර්ලගේ පැත්තෙන් ටිකක් සුබදායි තත්ත්වයක්. ඒ වගේම අපි ඊට පස්සේ මේ මාකට් එකේ top 10 capitalization company වලට අවධානය යොමු කළොත් එතෙන්දිත් මේ chart එක බලද්දී අපට ඒ තරම්ම ප්‍රියජනක chart එකක් නෙවෙයි දක්නට ලැබෙන්නේ. සතිය අවසාන වෙද්දී ප්‍රධාන වශයෙන් මේ dialog එක 1.5ක වර්ධනයක් සමගින් සතිය අවසාන වෙද්දී ඉතුරු companies 9ම negative performance එකක් තමයි මාකට් එකට සපයලා තියෙන්නේ. ඒ අතරිනුත් මේ LOLC එක ඊට පස්සේ CTC එක commercial bank එක HNB bank එක ටිකක් සැලකිය යුතු ආකාරයෙන් මාකට් එක පහළට ඇදීම සඳහා පසුගිය සතියේ වැඩි දායකත්වයක් සපයලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම මේ ඩයලොග් එක මේ විදිහට ඉන්ක්‍රීස් එකක් ගන්න ප්‍රධාන හේතුව ඩයලොග් එකේ ඩිවිඩන්ඩ් අනවුස්මන්ට් එක හා සමගම අර ඩිජිටලයිස් කරණය සඳහා ඩයලොග් එක රිවියුව මැදිහත් වී තිබෙන නිසා ඒ පිළිබඳව ආයෝජකව වැඩි උනන්දුවක් දක්වලා තියෙන ආකාරයක් තමයි අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි සෙක්ටර් වයිස්ලි විදිහට පසුගිය සතිය දිහාට අවධානය යොමු කළොත් එතෙන්දිත් මේ සෙක්ටර්ස් 4ක් ඇරුණුකොට මේ කමර්ෂල් සර්විස් කියන සෙක්ටර් එක ඊට පස්සේ හවුස්හෝල්ඩ් ඇන්ඩ් ප්‍රොඩක්ට්ස් කියන සෙක්ටර් එක සහ ට්‍රාන්ස්පෝර්ටේෂන් සෙක්ටර් එක ටෙලිකමියුනිකේෂන් සෙක්ටර් එක කියන සෙක්ටර්ස් 4 ඇරුණුකොට ඊතුරු සෙක්ටර්ස් 16ම මාකට් එකට නෙගටිව් කන්ට්‍රිබියුට් එකක් තමයි පසුගිය සතිය තුලදී සපයලා තියෙන්නේ. මේ ප්‍රධාන වශයෙන්ම මේ කමර්ෂල් සර්විස් කියන සෙක්ටර් එක 5.1කිනුත් මාකට් එකට ධනාත්මක වර්ධනයක් සඳහා බලපෑමක් එල්ල කරද්දී මේ ෆුඩ් ඇන්ඩ් රීටේලින් කියන සෙක්ටර් එක ඊට පස්සේ එක software and services කියන සෙක්ටර් එක real estate and management කියන සෙක්ටර් එක ටිකක් වැඩි දායකත්වයක් සපයලා තියෙනවා. පසුගිය සතිය තුල ඇතිවිච්ච අර bearish situation එක සඳහා ඉතින් සියලුම කරුණු සලකලා බලද්දී අපට පේනවා වැඩි වශයෙන්ම මාකට් එකේ
සෙලින් පැත්තට තමයි ගොඩක්ම බර වෙලා තියෙන්නේ පසුගිය සතිය තුලදී. ඉතින් අපි බලමු ඉදිරියේදී මාකට් එක කොයි වගේ තැනකින් ටර්න් බෑක් එකක් වෙයිද කියන දේ ගැන අවධානය එහෙම නැත්නම් අවබෝධයක් ලබා ගැනීම සඳහා අපි ටෙක්නිකල් ඇනලිසිස් එකට අවධානය යොමු කරමු. අපි මුලින්ම මේ ටෙක්නිකල් ඇනලිසිස් එක සඳහා ඩේලි චාර්ට් එකට අවධානය යොමු කළොත් අපට පේනවා මේ සඳුදා අඟහරුවාදා කියන දින දෙකම මාකට් එක ටිකක් සැලකිය යුතු මට්ටමේ සෙලින් ප්‍රමාණයක් වාර්තා වුණා. ඉතින් ඊට පස්සේ මේ බදාදා කියන දිනේදී ආයෝජක ඔබ අප හැම දෙනාටම ටිකක් අස්වැසිල්ලක් ගෙන දෙන විදිහේ ටිකක් සතුටුදායක කැන්ස්ටික් එකක් ටිකක් ස්ට්‍රෝන් බයින් සහිත දිනයක් වුණා බදාදා දිනේදී. ඒ හා සමගම මේ අඟහරුවාදා බදාදා කියන කැන්ඩල්ස්ටික් දෙක ගත්තාම ටිකක් අර ටුයිස බොටම් විදිහේ එහෙම නැත්නම් ටිකක් බූලිස් සිග්නල් එකක් දෙන කැන්ඩල්ස්ටික් පැටර්න් එකක් නිර්මාණය වුණා වුණත් ඒ බලාපොරොත්තු යලිත් වතාවක් සුන් කරමින් මේ බ්‍රහස්පතින්දා සිකුරාදා කියන දින දෙක තුල යලිත් වතාවක් සුළු වශයෙන් සේලින් ප්‍රමාණයක් වාර්තා වුණා. නමුත් ඒ සේලින් ප්‍රමාණය ඒ තරම්ම ලොකු සේලින් ප්‍රමාණයක් එහෙම නැත්නම් ලොකු බෙයාරිස් කැන්ඩල්ස්ටික් එකක් නිර්මාණය කරන්න තරම්ම ලොකු සේලින් ප්‍රමාණයක් උනේ නැහැ. ඉතින් ඒක නිසා අපි එළඹෙන සතියක් ටිකක් විශේෂ අවධානයකින් මාකට් එක තුල රැඳී සිටිය යුතුයි. ඒ වගේම මේ අපි බැලුවොත් මේ ෆිබොනාචි රීට්‍රේස්මන්ට් එක ඇඳගෙන මේ මාකට් එකේ බුල් රන් එක පටන් ගත්ත දිනේ ඉඳලා මේ දක්වා අපට පේනවා දැන් මේ මාකට් එක තවමත් අර ෆිබොනාචි 0.236 කියන ලයින් එකට ඉහළින් තමයි මේ අවසාන කැන්ඩල්ස්ටික් සියල්ලම නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී අපි ටිකක් විශේෂ අවධානයකින් බලන්න ඕනේ අපි මේ කතා කරපු ෆිබොනාචි 0.236 කියන ලයින් එක බ්‍රේක් කරන් පහළට આવොත් තමයි අපි අර පෙර සතියේදීත් කතා කරපු ඩබල් හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් කියන chart pattern එක නිර්මාණය වීම ආරම්භ වෙන්නේ. ඉතින් ඒක නිසා එළබෙන සතිය ටිකක් විශේෂ අවධානයකින් අපි බලන්න ඉමු. ඒ වගේම පසුගිය සතියේදී මම විශේෂ මාකට් අප්ඩේට් එකක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු හිටියා වුණත් මේ බදාදා දිනේ ඇතිවෙච්ච තත්ත්වයක් සිකුරාදා බ්‍රහස්පතින්දා සිකුරාදා දිනයන් තුලදීත් ඒ තරම්ම ලොකු බලපෑමක් ට්‍රෙන්ඩ් එකට ඇති නොවුන නිසාත් ඒ වීඩියෝ එක මම ඉදිරිපත් කරේ නෑ. ඒ වගේම ලැබෙන සතිය ආයෝජක ඔබ අප හැම දෙනාටම ගොඩක්ම ඉම්පෝටන්ට් සතියක් වෙයි. මොකද කියනවා නම් ප්‍රධාන වශයෙන්ම මේ ගමන් කරන මාකට් එකට යම් ආකාරයක හොඳ බයින් ප්‍රෙෂර් එකක් ආවොත් අපිට ඊගාවට හම්බෙන රෙසිස්ටන්ස් ලෙවල් එක තමයි මේ 16450 වගේ කියන ඒරියා එක. ඉතින් ඒ ඒරියා එක බ්‍රේක් කරන් ඉහළට යන්න තරම් හොඳ සපෝට් ලයින් බයින් ප්‍රෙෂර් එකක් එයිද? එහෙම නැත්නම් මෙතෙන්දි මාකට් එක මේ කියන ස්ථානයේදී සෙලින් ප්‍රෙෂර් එකක් ඇවිල්ලා අපි අර පෙර සලකා බලපු ෆිබොනාචි සපෝට් ලයින් එකත් බ්‍රේක් කරන් පහළට එයිද කියන දේ ගැන අපි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ඉතින් එහෙම සෙලින් ප්‍රෙෂර් එකක් ඇවිල්ලා ඒ ෆිබොනාචි සපෝට් ලයින් එකත් බ්‍රේක් කරන් පහළට ආවොත් අපට ඊගාවට හම්බෙන්නේ මාකට් එකේ මේ 15670 ඊට පස්සේ 15750 වගේ කියන ඒරියා එකේදී හම්බෙන සපෝට් සෝන් එක තමයි. ඉතින් මම හිතනවා ඒ දක්වාම එළබෙන සතියේදී සෙලින් ප්‍රෙෂර් එකක් આવොත් ඒ දක්වා වුණත් එළබෙන සතිය තුලදී මාකට් එක පහළට එමේ හැකියාවක් තිබෙනවා. ඉතින් යම් හේකින් ඔය 15670 කියන සපෝට් ඒරියා එකත් මාකට් එක තුල හෝල් කරන්න බැරි වෙලා පහළට આવොත් අන්න එතනදී තමා මාකට් එක ටිකක් අපිට අවදානම් තත්ත්වයක මාකට් එකපත් වෙන්නේ. මොකද එතෙන්දී අර සෙලින් චක්‍රයකට මාකට් එක ගොදුරු වෙනවා. ඊට පස්සේ පැනික් සෙලින් ඊට පස්සේ
මොකද මාකට් එක තුල මේ දක්වාම මම හිතන්නේ මේ ප්‍රොෆිට් තියන අය තමයි සෙල් කරන්නේ. නමුත් ඒ වගේ ටිකක් ලොකු ඩ්‍රොප් එකක් වුණොත් ඊට පස්සේ මේ දැන් බයි කරලා තියෙන අයත් ලොස්ට් අඩු කරගන්න සෙල් කරන්න පටන් ගන්නවා. අන්න එහෙම තත්ත්වයක් නිර්මාණය වුණොත් තමයි මාකට් එක ටිකක් සැලකිය යුතු විදිහට ඩ්‍රොප් එකකට ගමන් කිරීමේ හැකියාවක් තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳවත් මතක් කළේ මොකද ආයෝජකයෙ හැටියට ඒ පිළිබඳවත් සියලු දෙනාම දැනුවත්භාවයක් තිබීම ගොඩක්ම වැදගත්. එහෙම වුණොත් ඒ වගේ අවස්ථාවන් තුළදී ඔබට හැසිරීමට කල්තියා දැනගෙන සිටීම පූර්ණ දැනුවත්භාවය ගොඩක්ම ප්‍රයෝජනවත් වෙයි. ඊගාවට අපි තවදුරටත් වර්තමාන ටෙක්නිකල් තත්ත්වය පැහැදිලි කර ගැනීම සඳහා මේ moving average එහෙම නැත්නම් MA cross එක අඳගෙන බැලුවොත් MA cross එකේ අර පෙර සතියේදීත් ලැබුණු dead cross එක ටිකක් ස්ට්‍රෝන් විදිහට ක්‍රියා කරන ආකාරයක් තමයි අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වර්තමානයේ වෙද්දී මම පෙර සතියේදීත් මේ ගැන සඳහන් කරා. අර short term moving average line එක resistance level එකක් විදිහට ටෙස්ට් කරන ආකාරයක් තමයි අපට හඳුනා ගන්න පුළුවන් වුණේ පසුගිය බ්‍රහස්පතින්දා වෙද්දී. ඉතින් එතනදී අලිත් වතාවක් ඒ resistance level එක fail වෙලා තියෙනවා, reject වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව බලද්දී අපිට ටිකක් අවදානම් සහගත ස්වරූපයක් තමයි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ moving average MA cross එක අනුව බලද්දී. ඉතින් ඊගාවට අපි තවදුරටත් වර්තමාන මාකට් එකේ ඉතුරු ඉන්ඩිකේටර්ස් පිළිබඳව ටිකක් කෙටියෙන් සලකා බලලා වීඩියෝ එක අවසන් කරමු. අපි මේ ඩේලි chart එකේ RSI එකට අවධානය යොමු කළොත් වර්තමාන වෙද්දී 43.9 කියන සීමාවෙත් ඒ වගේම MACD එකෙත් නෙගටිව් සිග්නල් එක තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. OBV එක බැලුවොත් OBV එක නම් අර සෙලින් ප්‍රමාණය තරමක් අඩු සෙලින් ප්‍රමාණයකින් වොලියුම් එකකින් වාර්තා වුණ නිසා අර පෙර සතියට සාපේක්ෂව සමාන්තරව ගමන් කරන ආකාරයක් තමයි අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම වීක්ලි chart එක බැලුවොත් වීක්ලි chart එක ප්‍රථම වතාවට RSI එක 67.3 වගේ සීමාවට පත් වෙලා තියෙනවා අවසාන මාස දෙකක් වගේ කාල සීමාවක් තුළදී. ඒ වගේම MACD එක වර්තමාන වෙද්දී එතනදිත් MACD එකේ නෙගටිව් සිග්නල් එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. OBV එක ගත්තොත් OBV එකත් වීක්ලි chart එකට අනුව බලද්දී ටිකක් ලොකු පසුගාමී තත්ත්වයක් තමයි වර්තමාන වෙද්දී අපට හඳුනා ගන්න හැකි වෙන්නේ. ඒ වගේම අපි මේ monthly chart එකේ RSI එකට අවධානය යොමු කළොත් RSI එකත් සෑහෙන කාල සීමාවකට පස්සේ monthly chart එකේ යලිත් වතාවක් 70.4 මට්ටම දක්වා පහළට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉදිරි සතිය තුළ තවදුරටත් සෙලින් ප්‍රමාණයක් වාර්තා වුණොත් යලිත් වතාවක් RSI එකත් normal situation එක දක්වා ළඟා වෙයි. ඒ වගේම MACD එක බැලුවොත් MACD එකේ නම් තවදුරටත් අර bullish signal එක තමයි continue වෙන්නේ. නමුත් OBV එක බලද්දී OBV එකේ පේනවා පසුගිය කාල සීමාවේ ඇතිවෙච්ච selling pressure එකත් එක්ක තරමක් දුරට පහළට නැඹුරු වෙලා ගමන් කරන්න උත්සාහයක් දරන ආකාරයක්. අවසාන වශයෙන් අපි මේ weekly chart එකේ MA cross එක ඇඳගෙන බැලුවොත් අපට පේනවා weekly chart එකේ MA cross එකේ short term moving average period line එකට පහතින් සම්පූර්ණ වශයෙන් කැන්ඩල්ස්ටික් එක නිර්මාණය වෙලා තියෙනවා පසුගිය සතිය වෙද්දී. ඉතින් ඒ වගේම ඒ කැන්ඩල්ස්ටික් එක නිර්මාණය වෙලා තියෙන්නේ අපි අර කතා කරපු සපෝට් සෝන් එකේ. ඉතින් ඉදිරි සතිය ගොඩක්ම තීරණාත්මකයි. අපි බලන්න යමු මේ සපෝට් සෝන් එකෙන් හොඳ සපෝට් එකක් අරන් මාකට් එක බවුන්ස් බෑක් වෙයිද, එහෙම නැත්නම් ওই සපෝට් සෝන් එක බ්‍රේක් කරන් තවදුරටත් මාකට් එක පහළට එයිද කියන දේ ගැන. එහෙමනම් අපි අද දිනේදී ටෙක්නිකල් කරුණුත් ගොඩක් කතා කරපු හැම ටෙක්නිකල් ඉන්ඩිකේටර් එකක්ම දෙන්නේ නෙගටිව් සිග්නල් එකක්. ඉතින් ඒත් සමගම මම වීඩියෝ එක අද දිනේදී මෙතනින් අවසන් කරනවා. වීඩියෝ එකත් එක්ක අවසාන වෙනකල් රැඳිලා හිටපු ඔයගොල්ලෝ හැමදෙනාටම ගොඩක් ස්තුතියි.
ඒ වගේම තවත් වටිනා මේ වගේ වීඩියෝයක් සමගින් අපි ඉදිරියේදී හමු වෙමු.